ගයිස් දැනට නම් ආවා අපි වත්තට කියන්නේ මේ තියෙන්නේ අඹ ගහ ඉන්න අපි යංග ළඟට බලානේ යන්න ඕනේ හරකුත් බඳලා තියෙනවා මේ ගොම්බෙත් තියෙන අපෝ මන් දන්නේ ගමේ මිනිස්සු ඉතින් හරක් බඳින්නේ අපේ පැත්තේ තමයි ඒක මාම කෙනෙක් ඉන්නේ යා තමයි දැන් බලමු ගිහිල්ලා බෙන්න ගයිස් අඹ බලමු අඹ කඩා ගන්න ඉතින් මේ මං ගෙදරින් තම පොල්ල උගෙනාවා ෂෙස් හරියනේ නෑ ගයිස් පළවෙනි වතාව බලමු දෙවෙනි වතාවට try කරලා alright එකක් වැටුණා එකක් ඉදිලා මේ වැටුණ එක නම් යයිව වැඩක් නෑ අපිට තව ගෙඩි දෙකක් විතර කඩා ගන්න ඕනේ නැත්තා ආපුගේ වැඩකුත් නෑ අම්මට දිඹි කනවා ගයිස් දිඹි කනවා ඉන්න බැරුව අම්මා බොහොම අමාරුයි කඩාගත්ත එකක් දිඹි කකා මේ යන් තව එකක් කඩන්න මෙහෙම එකක් කඩලා ගෙදර ගිහින් හරියන්නේ නෑ මටත් නැති කොහමත් ඒක විතරක් කඩමු තව එකක් අම්මට හතරක්ම කැඩුනා ඉතින් දෙයයන් ඉතින් හතරම අරගෙන අපෝ මොනවාද මන් දන්නේ 아무තු සුවඳකුත් එනවා මේකෙන් කොයි දැන් ගහපු පොල්ල අයියෝ ඉතින් ගහපු පොල්ල නැතුණා දැන් අම්මට දිඹිත් කනවා ඒ ඇස්සෙන් ගයිස් අනේ ඒ ගහපු පොල්ල දැක්කද අප්පා අයියෝ බලන්න ගයිස් ඔය හරිය පොල්ල තියනවාද කියලා ගහපු පොල්ල නැති වුණා ඒක තාත්තයි වැඩකට ගන්න ඕන වෙලා තිබ්බ පොල්ල මං ඉගෙනාවේ හැයිය දැන් ඒක නැතුනොත් එහෙම හරි තමයි ඔය දිඹිත් කනවා ඊ ඇස්සේ අයියෝ ගයිස් පොල්ල නැති වුණා ෂෙස් ඉන්න බලන්න පොල්ල හොන්න අපි පස්සෙම අපිට දෙකෙන් තියෙන්නේ දෙක නෙවෙයි තුන මේන් බලන්න ගයිස් අතේ කිරි ෂෙස් පොල්ල වැටෙන්න නම් උනේ මේ හරියට ඒ වුණාට මං ගැහුවේ මෙතන ඉඳන් ඒ කියන්නේ පොඩිවිත් කන අම්මට මේ හරියට වැටෙන්න ඕනේ ඒ වුණාට ඒ හරිය නෑ දැන් මොකද කරන්නේ මේ මන් දන්නේ වෙන වැඩ